ඉතින් දවස් 3ක් මේ පුංචි වෑන් එක ඇතුලේ ඉන්දියොත් මොකක් වෙයිද වෙන දේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අද බලා ගන්න පුළුවන්. ඉතින් අපි ප්ලෑන් කරගත්ත විදියට අපි යාළුවෝ ටික යනවා ට්‍රිප් එකක් බදුල්ල බණ්ඩාරවල නුවර එළිය ඔය ඔක්කොම ටික බලාගෙන ඉන්න දවස් 3කින් අපේම try එකෙන් අපේ planning එකෙන් යන්න මේ ට්‍රිප් එක යන්නේ මේ පොඩි වෑන් එකෙන්. ඉස්සරහට යන්න තවත් මේකේ විස්තර අපි මේක ගත කරේ කොහොමද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් ඔන්න අද වීඩියෝ එකෙන් දිගටම එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ ලස්සන වීඩියෝ දිගටම බලන්න පුළුවන්. රාය දෙකට විතර ඒ කියන්නේ උදේ දෙකට විතර පාන්දර පාටන් ගත්ත අපේ ගමන. දැන් අපි ඉන්නේ නුවර එළියේ නෙවෙයි ඇල්ල පැත්තට ගොඩක්ම ළඟින් තමයි ඉන්නේ. බලන හැමතැනම තිබ්බේ රබර් වතුයි කොළ පාට ගසුයි. අපි ගියේ ගාල්ලෙන් අපි දැන් මැඹිලිපිටියේ පාරේ. ඒ පාරේ ගිහිල්ලා අපිට ළඟයි. මොකද කොළඹට ගිහිල්ලා යට යනවට වඩා දුර අඩුවෙන් යත හැකි. වෑන් එක ගත්තේ ට්‍රෙන්ට් එකට හින්දා දුරත් අඩු කරගස් තමයි මේ පේලියට මෙතන යනකන් දිගටම තියෙන්නේ. අපේ කට්ටිය දන්නවනේ ඉතින් ඒගොල්ලෝ ගෑසල්ලෙන් ගන්නවා යන තැන අදාළ නැහැ. මේ වගේ view එකක් තමයි අපිට එතෙන්දි බලන්න පුළුවන්. ඇත්තටම ඒක අර කැමරාවකින් පෙන්වනට වඩා ගිහිල්ලා බලන එක තමයි ගොඩක්ම හොඳ සහ ලස්සන වැඩි වෙන්න බලා ගන්න පුළුවන්. ඔයගොල්ලොත් ඉතින් ට්‍රිප් එකක් යනවා නම් යන්න ඇඹිලිපිටියේ පාරේ ගාල්ල මාතර අපේ දකුණු බලතේ කට්ටිය ඉන්නවනම් යන්න මේ පාරේ හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ලස්සනට. ඔන්නේ පුංචි සහෝදරයා යනවා කඳුලට. අඩු කටෙන් තුන් වෙනවා මේ कुटी करने इधर नहीं अभी हाइकिंग कोई हाइकिंग करा उगुर बोट बैलेंस ला देने ब्रिस्टा ये रबर की चीज ना वेल लक्स टोटिया उड़ उड़ा था ट्राई ले अंदर के पाने के अब इन्हें क्या कुड़े इल्ला किरियास की अपनी ये दार अलग कपड़ी में देंगे मैंने बोल काट रहे एक तो नहीं का हेरला दी ना निपटते ඉතින් මෙන්න මෙතනදී අපිට හම්බුණා කිරිගොවියෙක්. නූතන කිරිගොවියෙක් ස්මාර්ට් එකක්. මල්ලේ සූසන් කිරි එකතු කරලා ගෝලා හදනවා ගෝලා හදනවා. මල්ලේ What are you doing in here? ඔයාට ලස්සන නැගෙන Bro, what are you doing here? අර පොඩ දියන් ආයෝ. Bro, what are you doing? කිරිදෝ. කිරිදෝ නේද? Hey! Hey, Alune! Wala selfie agad. Hi. Hi. Anusha. රේල් ගන්න නම් ඒක උඩේ වගේ. ඒ බලපෑ තරු. On. පියා. දරන්දිගේ. and Mr. Taruk. ඉතින් මේ මධ්‍යම පැත්ත කන්දු සහ මේ වගේ දිය ඇල වලින් තමයි පෙළලා තියෙන්නේ. යන ඕන කෙනෙක්ට මේ වගේ ඒව බලා ගන්න එක සාමාන්‍ය දෙයක්. ඊළු එල්ල ගන්න. ඉතින් මේ තියෙන්නේ ලංකාවේ දෙවෙනියට උසම දිය ඇල්ල. ඒක පාමුල තමයි අපි මේ ඉන්නේ. ඉතින් කොස්ලන්ද පැත්තේ යනකොට පාර ළඟින්ම පේන්න තියෙන මේ දිය ඇල්ල ළඟට යන එක එච්චර අමාරු ගමනක් නෙවෙයි. වතුර වැඩි වැස්ස කාලෙට නම් පාරේ ඉඳලම බලන්න ඕන. උනත් ඉතින් වැහි කාලේ දිය ඇලි ළඟට ගිහින් බලන්න පුළුවන්. හැබැයි හරියට ඒ දවස් වලට වහිනවද කියලා දැනගෙන යන්න ඕන. මොකද එකපාරට වතුර වැඩි වෙනවා.
වෙලා අනතුරු ගොඩක් වෙලා තියෙන හින්දා ඒවත් මොලේ තියාගෙන තමයි මේ වගේ ගමනක් යන්න ඕනේ. අපි ගිහපු කාලේ නම් ඉතින් ලංකාවට හොඳටම පායනවා. හැබැයි මේ පැත්ත හීතලයි හොඳ වෙදර් එකක් තියෙයි. වතුරත් අඩු වෙලා තිබ්බේ නැහැ. ඒ කාලේ ගියා නම් ඔහෙලට බලා ගන්න පුළුවන් මේ විදිහටම ලස්සනට මේ දියැලි වටේ පරිසරය. තමන්ගේම වාහනයක යනවා නම් ඉතින් මෙතනට යන එක හරියම ලේසි. එහෙම නැතු ට්‍රේන් එක වගේ යන්න හිතන් ඉන්න කෙනෙක්ට මේ ටික වැදගත්තේ මේක FB එක තිබ්බ කමෙන්ට් එකක්. දියැලට යන්න පුළුවන් පාරවල් තව ඇති. ඒත් අපි කලේ ට්‍රේන් එකේ ගිහින් අපතේ ස්ටේෂන් එකෙන් බැලලා එතන ඉඳන් බස් එක ගියපු එක. එතනින් වැල්ලවායට යන බස් ගිහින් දියැල ළඟින්ම බහින්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඒගොල්ලෝ කියලා තිබ්බ FB එකේ කියන්නේ ඒගොල්ලන්ට මෙතනින් බස් එකේ ඇවිල්ලා ළඟින් බහින්න පුළුවන්. තමයි දියලු මැල්ල. පුත්තගේ පළවෙනිම තැනයි දියලු මැල්ල. බාර ලස්සන view එකක් තියෙන පොඩ්ඩක් එම්බිරිස්තාව ගණන් ගන්නකො නැහැ කොහොමද? විතර ඉතින් දවල් 12ටත් මීදුම තියෙන මීදුම් නගර මැද්දෙන් යන්නේ එවරි එක නැගලා අපි මේ කට්ටියම ඕන කෙනෙක් දන්නවා මීදුම් නගර කියන්නේ හබුතලේ. හබුතලේට මෙතන ඉඳන් බැලුවම පොට්ටම ලස්සන view එකක් පේනවා. පට්ට හිතලයි හබුතලේ දවල් 12 කියලා නෑ. ඔය බිල්ල බලන්න මීදුම තිය යතේ වදිනවා. කටින් කතා කරද්දී අර මේ ජල වාෂ්ප පිට වෙන අපේ ඇස් දෙකටම පේන හැවිල්ල බලන්න ඒක කියලා නිම කරන්න බෑ. අපි ඊළඟට යන්න ඉන්නේ දොළුවේ පන්සල බලන්න ඇල්ලට යන පාරේ තියෙන. ගිහින් බලමු ඉතින් අපි. පන්සලේ එතනදී ඇල තියෙන්නේ බල ලස්සන. පුදුම ලස්සනක් තියෙනවා ඒක. පොඩි ඇල් කැලක් කියන්නේ. ඒරින් තමයි ලකුවේ ඉස්සරහ තාතාවි දෙන්න. කොහොමද මේසේ? ඉරුෂෝ එන්නද උඩට කවන්නේ I think no finest view එකක් ඇතුළේ පොඩි පාරක් තියෙනවා තියෙන එක බලන්න හිතුවා ලස්සන අපි යමුද මේ පැත්ත බෑ කැරළ සමයේ ගල් දැම්මකින් මසනා තමයි ඇද කොහොමද වහලා තියෙනවා 1971 මම රෙජිස්ටර් කරන්න 1971 තමයි මේක වහලා තියෙන්නේ කැරළ සමයේ ගල් වහලා එහෙම කොතුමනි අපි බලමු මේක ඒ බයිලා මෙතන තියෙන ගල් ගුහාව අර අරක කියන විදිහට වහලලු දෙන්නේ. අපි දන්නේ ඒක අපි වහලා කියලා පේන පොඩ්ඩක් ආවට. ඒක තාත්තික මදි මචං. නෑ උනාට බලපන් ගාන්ධ වහල්දී තාත්තික මදි. ඔය මේ කියන්නේ ඉංග්‍රීසි කරාරි ඉඳපන්. ඒක තාත්තිකයි. දැක්කනේ සීනි පොඩි පොඩි. තාත්තික මදි. ඉතින් ලෝතුර බුදුරජාණන් වහන්සේගේ බුදු දහම මූලික කරගෙන මේ හැදිච්ච ලෙන් සංකීර්ණ එක්ක තියෙන මේ පන්සල පට්ටම ලස්සනක් තමයි තියෙන චිත්‍ර පිළිම ඔක්කොටම මුල් දැන දීලා බලන්න ඒ කලාත්මක සහ ඒ අන්මුතුම අද්විතීය හැකියාවෙන් යුක්ත නිර්මාණ අපිට බලා ගන්න පුළුවන් බුද්ධාගම මොකක්ද කියලා කියන්න මේ
එතනදී අවස්ථාවක් කරගන්න නැහැ. මම මොකද ඒක ගැන කතා කරොත් මේ කතාව ඉවරයක් කරගන්න බැරි තරම් දිගට ඇදෙනවා. තව සුවිශේෂී දෙයක් බලන්න තමයි අපි මේ ඇඳෙන්නේ. ගල් පඩි පෙලකින් නැගලා මේ යන තැන ඔයාලා දැක්කට පස්සේ පුදුම වේවි. ත්‍රිමාණ බුදුරුවක් තියෙයි මෙතන, බෝධිසත්වරුවක් තියෙයි. බලමු ඒක මොන වගේද කියලා කැමරා කාචයට පේන්නේ. බැලු බැලමටම පේන්නේ නැහැ මෙතන යම් කිසි දෙයක් තියෙදලා ගලේ. බලන්න පිට ගලේ කරපු මේ නිර්මාණය මේ කැමරාවට අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා. එකපු ලස්සන එකක් පිහිටි ගලේ කරපු බුදු පිළිමයක්. හොඳින් බැලුවොත් පේන බුදු පිළිම. හරි කෙලින් ආපු ගහකුත්. බලන්න මේක ඇහි ලස්සන. ඉතින් මේ ට්‍රිප් එක දවස් 3ක් තමයි ඉන්න try කරලා තියෙන. බලමු ඉන්න පුළුවන් වේද කටහඬ නම් අවුල් කරන් දෙන්න. දැන් මේ යනකම ඉන්නේ කෑම හොයන්න. ඊව කතා කරන්න පස්සේ ඩබ් කරන එක. ඔක්කොම ලස්සනයි.